අංශේ මට තේරෙන්නේ නැහැ මං කඩ දන්නේ මට බෑ. දැන් එයා වැඩක් නැහැ මියෝ. උඹට වැඩේ කරපන්. විස්කි. කොයිද මුන්ට මුලිකක් දැවනවත් නැහනේ. වාපිය කඩෝකේ. මෙන්න ඇරියා. අංශක 36 කලා 200 ආරෝපම් ඕක. කොහොනේ මේගොල්ලෝ තාම නෑනේ. ඊකඩිය කොමන් කිව්වේ අපේ රොබා කවද්ද විලාවට වැඩක් කළේ ඈ අයියෝ ඉතින් විනාඩි 5ක් පරක් වුණා අවුලක් නැහැ. ඉව බෑ. පරක් වෙලා ගියොත් පීරේ දෙකක්ම එළිය තමයි ඉන්න වෙන්නේ. දන්නවනේ අලුත් එක්කෙනා. ඇයි පිට කලින් මෙච්චර ලොකු යෝද කරන්නේ නැද්ද? කවුදනේ මෙච්චර ලොකු බෝට්ටුවක් පැදගෙන ආවේ? වෙන කවුද මේ රොබා තමා? ඈ? චූටි අපි වාගේ ෆෑනස් ක්‍රීම් එකක් අරගෙනම යාවේ නැත්නම් මල්ලි. මේ ඉන්නේ කට්ටිය කිරි කුක්කු වගේ. අඩෝ. දිගා උඹේ බිල්ල දිග වැඩි. ඔය වැඩිපුර තියෙන කෂේරු කවලෙන් 3-4ක් පන්නලා දාන් අවුලක් නැහැ. Hey guys මේ පාර නෝන්ඩි වෙන්න තු වැටේදි මුහුදේ. ඒත් පත්තේව තමයි ෂුවර් නැත්තේ. ඇල්බර්ට් තෝකොලේ අරගෙන ලියාගනි ඉන්ජ මතර කොයිල් පාක්කෝනේ. විස්කි බ්ලැක් බැකින් වර්නිය කැලිපරේ ගෝලමානේ උස්සපන්. නිකොලස් බජට් එකට කලින් බෝට්ටුවට පෙට්‍රල් ටිකකුත් ගහගනි. නැත්තම් බඩුම තමයි මුන් ෂුවර් නැහනේ. තවර වෙන් ටිකකුත් දා. පියන්දලි කියලා බලන්නේ ගානතුගේ බෙල්ල ගැලවෙන්න දෙනගෙන. අයිසි ඉන්ඩ්‍රේෂන්වත් නැතුව දුඹලා තක්ෂයානේ හිතන් ඉන්නේ. මට හිතෙනවා තමසගේ මුලේ අම්මා පාන්කේ ගන්න. ඔය මෙතන නොතියින්දි ඉන්විටේෂන් ගැන පත්තේ බලන්න. ආයිදායි CTP එක මිස් වෙයිද? හුටා. මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. අද උදෑසනදී සත්වන් කණ්ඩායමක් විසින් බඳවාගෙන ගිය මෝටර් රථයක් පානතුරදී අනතුරට භාජනය වී ඇත. වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයපු පානතුර පොලිස් අධිකාරීතුමා පවසා සිටියේ මොවුන් අන්තර්ජාතික සත්වෝද්‍යානයකින් පැන විදු ඇසීම් ලබ දකිමු 2013 නරඹීමට පැමිණීමේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි. මොවුන් ලංකාවට පැමිණීමට භාවිතා කළ නැවත හම්මාතොට සෙන්දු වීමේදී මුහුදුපත් වී ඇති බව එහි සිටින අප විශේෂ වාර්තාකරු පවසා සිටියා. කොරණ රෝහල් අධ්‍යක්ෂකතුමා පවසා සිටියේ මොවුන් බරපතල තුවාල ලබා සිටියා තාක්ෂණ විද්‍යාදිනය නැරඹීමේ දැඩි මානසිකත්වයෙන් පසුවන බවයි. ප්‍රවෘත්ති අවසන් තාක්ෂණ විද්‍යාදිනයට උණුසුම් සුබ පැතුම්.